එයා යාළුවෝ දාසේ තමයි මට වාසනාව ලැබුණේ ගොඩක්. ගොඩක් වැඩ ආවා. ගොඩක් වැඩ එනවා එයා ලැබුණ දාසේ. එතන මල්ලි ඔයාගේ ඉස්කෝලෙන් ලැබෙන සහයෝගය කොහොමද? ඉස්කෝලෙන් ලැබෙන සහයෝගය ගැන ගත්තොත් මුල් ටිකේ මට ඒ සහයෝගයක් ලැබුණේ නැහැ ඇත්තටම. හලෝ කොහොමද මගේ යාළුවනේ අපේ channel එකේ අලුත් ප්‍රෝග්‍රෑම් එකක් කරන ෆොටෝග්‍රැෆි ටෝක් වලට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපේ ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා තියෙන වයස අවුරුදු 17ක පොඩි මල්ලි කෙනෙක්. හැබැයි මෙයාගේ වයස විතරයි පොඩි වැඩ නම් පොඩි නෑ. අයිබෝන් මල්ලි. ආයෙත් ගොඩක් කට්ටිය ආවදන්න ID ෆොටෝග්‍රැෆි වුවම්. ඔයාගේ නම කියලා අපි වැඩේ වටන් ගමු. මගේ නම ඇවිල්ලා ඉරෝස් අබිලාස්. ඉතින් මල්ලි ඔයාගේ මේ දවස්වල වැඩ කටයුතු කොහොමද? මේ දවස්වල වැඩ කටයුතු ගැන කිව්වොත් අයියේ හොඳින් කෙරීගෙන යනවා. දැන් වෙඩින් එහෙමත් කරගෙන යනවා. මේ දවස්වල වෙඩින් සීසන් එකත් එන හින්දා වෙඩින් ගොඩක් අපිට බුකින් වැටලා තියෙනවා. ඒවට දැන් සූදානම් වෙන ගමන් ඉන්නේ. මේ දවස්වල ඇත්තම කිව්වොත් පොඩ්ඩක් බිසි. මම ඊයේ දවසේ ෂූට් දෙකක් කරා නුවර. ඒ දෙකට ගිහිල්ලා තමයි අපි මේ වැඩසටහනට දාවේ. ඒතකොට මල්ලි නුවරට ඉඳන් කෙලින්මද මෙහෙට ආවේ? ඕ නෑ නුවර ඉඳලා ගෙදර. ඉතින් මල්ලි ඔයා මේ ෆොටෝග්‍රැෆි ෆීල්ඩ් එකට ආවේ කොහොමද? මේකට ආව ගැන ගත්තොත් අයියේ මම පොඩි කාලේ ඉඳන්ම මේ ග්‍රැෆික් ඩිසයින් වල තමයි ආස කරේ. මම 7 වසරේදී වගේ තමයි ග්‍රැෆික් ඩිසයින් පටන් ගත්තේ. YouTube ටියුටෝරියල් එහෙම බලලා කම්පියුටරයක් අරගෙන මම ෆොටෝෂොප් වලින් එක එක බැනර්ස් ඩිසයින් කරන්න ගත්තා. එහෙම ග්‍රැෆික් ඩිසයින් කරගෙන යනකොට අපි අඳුන අයියා කෙනෙක් ඉන්නවා අශේන් කියලා. එයාගේ කැමරාව අරගෙන ෆොටෝ ගහලා මට ඊට පස්සේ ආසාවක් ඇති වුණා මේ ෆොටෝග්‍රැෆිත් කරන්න. ඊට පස්සේ මම ෆීල්ඩ් එකට ආවේ. ඔමල ඔයා ෆොටෝග්‍රැෆි කරලා මොනවද මේ වෙනකොට ලබාගත්ත දේවල්? ලබාගත්ත දේවල් ගැන ගත්තොත් මම අවුරුදු ගාණක් කට කාලා මේ කැමරාවක් කොහමරි ගත්තා. කැමරාව ගත්තේදී කිව්වොත් කැමරාව ගත්තේ මුලින්ම මම කැමරාවක් පෙන්නවා අපේ ගෙදරට. මේක අරන් දෙන්න මේ ෆොටෝ ගහන්න අවශ්‍යයි මෙහෙම කියලා. ඒකට මම මොකුත් දන්නේ නැහැ කැමරාව ගැන. කැමරාව අල්ලලා තිබෙත් නැහැ. අර ෆොටෝ එක ගහපු එක විතරයි දැනුම තියෙන්නේ. ඊට පස්සේ අම්මා කිව්වා මේ දැන් මෝ අරගෙන දන්නෙත් නැහනේ. අපි මේ පස්සේ ගමු කිව්වා. ඊට පස්සේ ඔම ඉද්දි මම දැන් ග්‍රැෆික් ඩිසයින් මම ඒතොර කරන්නේ. මම වෘත්තිමය වශයෙන් කියන්නේ මම බිස්නස් එකක් විදිහට මම 8 වසරේදී තමයි මම ග්‍රැෆික් ඩිසයින් කරන්න ගත්තේ. ඒතකොට මම ඒවා කැටයකට එකහුව කරලා එන ගාන එකහුව කරලා මේ කොහොම හරි සල්ලි එකහුව කරන් තිබ්බ භාගයක් විතර. එතකොට දැන් අපේ අම්මාත් මොකද දැකලා මේ කොහොම හරි මම කැමරා දෙක තුනම පෙන්නුවා මේ අඩුවට තියෙනවා මේ සෙකන්ඩ් හෑන්ඩ් එහෙම අරන් දෙන්න කියලා. ඊට පස්සේ අපේ තාත්තා කිව්වා මේ එහෙනම් අපි පවදාස ගිහිල්ලා මේ කෝල්ලයක් දාලා බලලා ගමු මේ ගිහිල්ලා හොඳයි නම් ගමු කියලා කිව්වා. ඊට පස්සේ අර සල්ලි ටිකක් දාලා මේ අතිනුත් දාලා කොහොම හරි කැමරාව ගත්තා. ඊට පස්සේ කැමරාවෙන් ෂූට් එහෙම කරලා ඒ සල්ලි වලින් ගොඩක් දේවල් කරගත්තා. එතකොට මල්ලි ඔයාගේ නමින්ද ඔයා මොකක්ද ඔයාගේ පේජ් එකක් තියෙනවද නැත්නම් ඔයාගේ නමින්ද තියෙනවද? ඔයාගේ පේජ් එක ගැනත් පොඩි විස්තරයක් කිව්වොත් එහෙනම් කොහොමද? මම පේජ් එකක් කරනවා. මේ ළඟදී තමයි මම පේජ් එක පටන් ගත්තේ. දැන් අවුරුද්දක් විතර එනවා ඒකට. එතකොට මල්ලි ඔයාගේ පේජ් එකේ නම කිව්වා? ID ස්ටුඩියෝ කියලා තමයි පේජ් එකේ නම තියෙන්නේ. ID ස්ටුඩියෝ. එතකොට මල්ලි ඔයාගේ ID ස්ටුඩියෝ කියලා නම හැදුනේ කොහොමද? ඇත්මගොත් මේ නම හැදින්නත් ලොකු කතාවක් තියෙනවා ඒක කෙටියෙන් කියන්න. මම මුලින්ම ඉරෝස් ස්ටුඩියෝ කියලා තමයි නම දාන්න හැදුවේ. ඊට පස්සේ මං බියංගුලි ස්ටුඩියෝ කියලා නම දාන්න හැදුවා. ඒ දෙක මට නිකන් සෙට් වෙන්නේ නැහැ කියලා හිතුණා. ඊට පස්සේ මට මතක් වුණා මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා දැහැමි කියලා. මට ඒ නම් දෙක එකතු කරලා නමක් දාන්න පුළුවන් වුණොත් හොඳයි කියලා හිතුණා. ඊට පස්සේ මම නම දැම්මා ඉරෝස දැහැමි ස්ටුඩියෝ කියලා දැම්මා. ඒක දිග වැඩි කියලා හිතුණා මට. ඊට පස්සේ මම දැක්කා දැන් කඩවල් වල එහෙම තියෙනවා PNS එහෙම කියලා නම් දෙකක් නම ෂෝට් කරලා දාලා තියෙනවා. මමත් ඒ වගේ ID කියන කෑලි දෙක අරගෙන ස්ටුඩියෝ කියලා දාලා ID ස්ටුඩියෝ කියලා
නම දැම්ම ලෝගෝ එකටත් අපේ ලේසි එතකොට හදන්න එතකොට මට තව විශේෂ දෙයක් කියන්න තියෙනවා මොකක්ද මේ මගේ කලින් පේජ් එක රිපෝට් ඇදිලා මේක මේ නැති වුණා යාලුත් පේජ් එක පටන් ගන්න තියෙන්නේ ඒක තමයි දැන් තියෙන්නේ ඒ කියන්නේ ඔයා කලින් පවත්වාගෙන ගිය පේජ් එක නැති වුණාට ඔය කියන්නේ ඒකේ ෆොටෝ ෂූට් කරපු ඔක්කොම වගේ තිබ්බ එකේ ෆොටෝ ටික ඔක්කොම දැන් නැති වුණා අලුතෙන් ෆොටෝ ටික ෆොටෝ ෂූට් ටුයි ඒවා තමයි දැන් තියෙන පේජ් එකේ තියෙන්නේ එතකොට ඇයි ඒක නැති වෙන්න හේතුව මොකක්ද උනේ ඒකට ඒක පොඩි මේ රිපෝට් වැදිලා ප්‍රශ්නයක් වුණා මේ මගේ පේජ් එක එක්කෙනෙක් අරගෙන මේකෙන් පෝස්ට් දාන මං දැන් මගේ දාලා එහෙම ප්‍රශ්නයක් වෙලා ඒක ඊට පස්සේ රිපෝට් කරන්න වුණා ඒකෙන් තමයි නැති වුණේ එතකොට ඊට පස්සේ ඔයාලට වැඩ අඩු වුණාද වැඩි වුණාද ඒකෙන් පස්සේ කොහොමද ඔව් ඒකෙන් වැඩවලට එහෙම ප්‍රශ්නයක් වුණේ නැහැ කියන්නේ මම දන්න කට්ටිය ගමේ කට්ටිය එහෙම වැඩ දුන්නා ඔව් ඒකට අර පේජ් එක කියන්නේ ලයික් අඩු මාව දැනගන්න ප්‍රතිශතය පොඩ්ඩක් රේට් එක බැස්සා වගේ එකක් තමයි උනේ එතකොට මම ඔයා මේ ෆීල්ඩ් එකේ අවුරුදු ගාණක් ඉන්නවා. එතකොට මේ ෆීල්ඩ් එකේ වැඩ කරගෙන යද්දි ඔයාලා ලැබුණ අත්දැකීම් කොහොමද? අත්දැකීම් අතින් ගත්තොත් නම් ගොඩක් ලොකු අත්දැකීම් ගොඩක් තියෙනවා. මම ෂූට් වලට ගිහිල්ලා එහෙම පෙලක් ෂූට් අපිට මගෑරිලා එහෙම තියෙනවා. ෂොට් වල එහෙම කරද්දි පෙලක් ෂොට් අපිට ගන්න බැරුව මගෑරිච්ච අවස්ථා තියෙනවා. එතකොට ෂූට් වලට ගිහිල්ලා වැස්ස බාධා වෙලා එහෙම ප්‍රශ්න වෙච්ච අවස්ථා එහෙම තියෙනවා. මලිතුරාට ටීම් එකක් තියෙනවද ඔයා නැත්නම් තනියම ෂූට් කරන්න යන්නේ මට අතුමකෝ ටීම් එකක් ඉන්නවා 5 දෙනෙක් විතර ඉන්නවා මගේ ක්‍රූ එකේ ඔව් ඒ කට්ටියත් එක්ක තමයි මම ෂූට් වැඩ කටයුතු කරගෙන යන්නේ ඒතර මල්ලි ඔයාගේ ටීම් එකත් එක්ක වැඩ කරගෙන යද්දී ඔයාට අමතක නොවන සිදුවීම් මොන හරි තියෙනවද අමතක නොවන සිදුවීම් තියෙන අතුමකෝ අපිට ෂූට් එකක් සෙට් වෙනවා වෙඩින් එකක් මේ ගොඩක් දුර තිබ්බේ කරන්න අපි ඉතින් කැමරා හැම රෙන්ට් එකට අරගෙන ගොඩක් ගියා ෂූට් එක කරන්න ඊට පස්සේ ඒකේ මේ මනමාලි ඇවිල්ලා හිටියේ නැහැ ෂූට් එක කරන්න ඇතුළු ගිහුවොත් මනමාලි මොකක් හරි ටොප් පැනලා ගිහලා හරි හිටියේ නැහැ ඊට පස්සේ අපිට ඒ ෂූට් එක ගොඩක් ප්‍රශ්නයක් වුණා කරන්න විදියකුත් තිබ්බේ නැහැ රෙන්ට් වලට අපි අතින් ගෙවන්න සිද්ධ වුණා ඒතර මල්ලි ඒගොල්ලෝ ඔයාලට පේමන්ට් එක කළේ නැද්ද ඔය ඇඩ්වාන්ස් එකක් කරලා තිබ්බා ඒ හින්දා ගොඩක් අවුලක් ගියේ නැහැ කොමල් ඔයාගේ පේජ් එක දිහා බලාගෙන යද්දි මම දැක්ක මනමාලියගේ ෂූට් එකක් කරලා තියෙනවා පොඩ්ඩක් ඒ ගැනත් පොඩි විස්තරයක් කරමුකෝ. ඔව් ඒක කරේ මේ මම අඳුන් අක්ක කෙනෙක් ඉන්නවා සැලුන් එකක් කරන්නේ ටිෂාලි සැලුන් කියලා ඉන්නේ. එයා කිව්වා මේ ගර්ල් කෙනෙක්ව අන්දලා දෙන්නම් මෙහෙම මනමාලියක් වගේ ෆොටෝස් ටිකක් ගහ ගන්න ඕනේ කිව්වා. ඔව්. මං කිව්වා ගහමු කියලා මේ ඊට පස්සේ අපි උදේම තමයි ෂූට් එක දාගත්තේ. උදේ 6ට විතර මං කිව්වා මේ එන්න කියලා ෂූට් එකට. ඔව්. ඊට පස්සේ අපි ෂූට් එක කරලා මේ සෙන්ටර් එකේ ඉස්කෝලේ එක පාරේ තමයි කරේ ෂූට් එක. ඒක ෂූට් එක කරා ඊට පස්සේ අවුලක් නැහැ වැඩේ කරගන්න පුළුවන් වුණා හොඳට. ඒතර මල්ලි එතනත් මොකක් හරි වාට අමතක වෙන සිද්ධියක් කර මොකක් හරි වුණාද කොහොමද? ඔව්. එහෙම කිව්වොත් ෂූට් එක අපි 6ට දාගත්තේ උදේම මේ ඉරේ ලියවිලා පොඩ ඩිස්ටර්බ් වෙන්න පුළුවන් හින්දා. ඔව්. කොහොම හරි ෂූට් එක පරක් වුණා කරන්න. අපි 6 ගන්න දාගත්ත එක 8ට විතර තමයි කරන්න පුළුවන් වුණේ. ඒක පොඩි ප්‍රශ්නයක් වුණා ෂූට් එක කරගෙන යද්දි. ඒතර මල්ලි ඔයා ෆොටෝග්‍රැෆිට වලට අමතරව මොකක් හරි මේ ජොබ් එකක් හරි මොකක් හරි ආස කරන දෙයක් කරන මොකක් හරි එකක් තියනවද? ඔව් ෆොටෝග්‍රැෆි මම මේ කරන්නේ මගේ විනෝදාංශයක් වශයෙන්. මම ඊට අමතරව නැටුම්ගේ පැත්ත කරනවා. එතකොට උඩ රටද පහත රටද? ඔව් මම උඩ රට පහත රට දෙකම කරනවා. පෙරහැරවල් එහෙම යනවා. ඒතර පෙරහැරවලුත් කරනවා. පෙරහැරවල් වලට කොහොමද සම්බන්ධ වෙන්නේ? පෙරහැරවල් මං ගිහිල්ලා තියෙනවා කෑරගල පන්සලේ පෙරහැරවල් වලට එහෙම ගිහිල්ලා තියෙනවා. තව වැලිගේරියේ පෙරහැරවල් ටීකට ගිහිල්ලා තියෙනවා මේ වෙනකොට. තව පහත රට මේ වෙනකොට ඉගෙන ගන්න ගමන් ඉන්නේ. 2026 කලෙලි බහිනවා පහත රට. පහත රට. එතකොට මල්ලි ඔයාව සම්බන්ධ නැටුම් වල සම්බන්ධ කරගන්න නම් කොහොමද? ඔයාගේ ෆෝන් නම්බර් එකක් හරි තියෙනවද කොහොමද? ඔව්. මගේ නම්බරේ තමයි 075 221 37 50 කියන නම්බරේ තමයි මගේ නම්බර එක. ආයෙ පොඩ්ඩක් නම්බරේ සඳහන් කරමු. 075 221 37 50. 37 50. ඒතකොට මේ නම්බරේට කතා කරලා කන්ටැක්ට් කරගන්න පුළුවන් නේද?
මල්ලි ඔය නැටුම් ගැන සහන් කළාද? එතකොට නැටුම් ඉගෙන ගත්තේ කොහොමද? හැදෑරීමක් කරනවා කියලා කිව්වා. ඔව්. මම නැටුම් ඉගෙන ගත්තේ තීක්ෂණ සර් කියලා තමයි ඉගෙන ගත්තේ. එතකොට සෙල්ටන් රණසිංහ රංගායතනය කියලා තමයි අපේ කලායතනයේ නම තියෙන්නේ. ලංකාවේ ගොඩක් කට්ටිය දන්නවා යාව. එයාගෙන් තමයි ඉතින් මම නැටුම් ඉගෙන ගන්නේ. ඒක අපිට බලා ගන්න පුළුවන් අපේ මේ මල්ලිගේ නැටුම් විශ්නටුම් සූට් එකකුත් මේ තියෙන්නේ. ජය විශ්නටුම් සූට් එක. ඔට කවි කියන්න එහෙම පුළුවන්ද? ඔව් මට කියන්න පුළුවන්. කවිය කියමුද එහෙනම් අපි? කියමු. හරි. සුන්දර ලාලිත ගමනකි මනහර සුන්දර ලාලිත ගමනකි මනහර ලැජ්ජාවෙන් නැගේ මුණ පෙනෙන කාල සුරගන පරදන මැගෙරුවෝ වරුණා සුරගන පරදන මැගෙරුවෝ වරුණා මනුලොව දෙවගන මැයම තමා අඩ සඳවත් ඇගේ නලලත මත රැඳි අඩ සඳවත් ඇගේ නලලත මත රැඳි දිගු කැස් කලබක් දිලිහෙනවා මංගල ගමනක් යන්න හදනවා මංගල ගමනක් යන්න හදනවා වරුව මත අද නැය නැගලා මල්ලිගේ මල් ලස්සන කවියක්. ඒ කවිය ගැන පොඩි විස්තරයක් කිව්වොත් එහෙනම් මොකද්ද කවියේ? ඒ කවිය ගැන විස්තරයක් කිව්වොත් අය ඒක මේ වෙඩින් වල තමයි අපි ගොඩක් කියන්නේ මනමාලි පිළිගැනීමේදී තමයි කවිය කියන්නේ අපි. ඒ කවිය කියලා තමයි මනමාලි පිළිගැනීම කරන්නේ. ඒ කියන්නේ පිළිගැනීමේ චාරිත්‍රාක් විදියට කියන කවියක්ද ඒක? ඔව් වෙල්කම් එක ගන්නවනේ මනමාලි. ඔව්. මනමාලි වෙල්කම් එක ගැනීමේදී තමයි කවි කියලා තමයි අපි නටන්නේ. වෙල්කම් කවියක් වගේ. ගෙදරින් ඔයාගේ ආදරවන්තයෙක්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද? ගෙදරින් ලැබෙන සහයෝගය ගැන ගත්තොත් ගොඩක් ලොකු සහයෝගයක් ලැබෙනවා මට මේ ෆොටෝග්‍රැෆි කරගෙන යන්න. මම ළඟදී ෆොටෝග්‍රැෆි ෆීල්ඩ් එකට ආව හින්දා මට බඩු ගොඩක් නෑ අතරම දුවොත්. කැමරාවක් විතරයි තියෙන්නේ 4000 එකක් යනවා. ඒකයි මේ දැන් ෂූට් වලට යද්දි බඩු එහෙම ගොඩක් රෙන්ට් එකට අරන් තමයි යන්නේ. ඇත්තම කිව්වොත් මේ කැම් එකෙන් ෂූට් එක ගන්න අමාරුයි. අපිට තියෙන බෙනිෆිට් මදි මේ කැම් එකේ. ඒ හින්දා අපි ඒ රෙන්ට් කරනවටත් උදව් කරනවා ගෙදරින් එහෙම. එතකොට මල්ලි ඔයා ගර්ල්ෆ්‍රෙන්ඩ් ගෙන් ලැබෙන සහයෝගය ආදරවන්තයෙක් ගර්ල්ෆ්‍රෙන්ඩ් ගෙනුත් ගොඩක් ලොකු සහයෝගයක් ලැබෙනවා මට මේ ෆොටෝග්‍රැෆි කරගෙන යන්න. එයා යාළුවෝ දාසේ තමයි මට වාසනාව ලැබෙන ගොඩක්. ගොඩක් වැඩ ආවා. ගොඩක් වැඩ එනවා එයා ලැබුණ දවස්. ඒකට කලින් මම මාසයකට වැඩ 4-5ක් වගේ පොඩි ප්‍රමාණයක් තමයි ආවේ. දැන් වෙනකොට සතියකට වැඩ 4-5ක් වගේ එනවා. ගොඩක් වැඩ එනවා දැන්. ඒකත් මට සතුටුයි දැන් මේ ඉන්න තත්ත්වය ගැන. කලින් හිටියට වැඩිය ගොඩක් ලොකු තැනකට ඇවිල්ලා ඉන්නවා මම දැන්. ඒතර මල්ලි ඔයා කියන විදිහට ඔයා කතාවෙන් මට තේරෙනවා ගර්ල්ෆ්‍රෙන්ඩ් තමයි ඔයාට ගොඩක් මේ ෆීල්ඩ් එකේ තැනක් හදාගන්න උදව් වෙලා තියෙන්නේ. ඔව්. එතකොට මල්ලි ඔයාගේ ඉස්කෝලෙන් සහ ගුරුවරුන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද? ඉස්කෝලෙන් ගැන ගත්තොත් පෙලක් ටීචර්ලා එහෙම ගොඩක් කැමති වුණේ නැහැ මම මේක කරනවට. ගොඩක් කිව්වේ ඉගෙන ගන්න මේක කරලා හරියන්නේ නැහැ. ඉගෙනගෙන ඉවර වෙලා ඔක්ක පටන් ගන්න එහෙම තමයි කිව්වේ. මම ටාගට් කරේ ඉස්කෝලේ යන කාලේ මේක ඉගෙනගෙන ඉස්කෝලෙන් අවුට් වෙන ගමන් ස්ටුඩියෝ එකක් වගේ හදාගෙන වැඩේ කරගෙන යන්න දීලා. පෙලක් ගුරුවරු හිටියා ගොඩක් උදව් කරා. අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල් එහෙම ගොඩක් උදව් කරා අපිට මේක කරගෙන යන්න. ගොඩක් එයා තමයි දිනුවත් කරේ. ඉතින් මල්ලි ඔයා මේ ෆීල්ඩ් එකට ආයේ හැදෑරීමක් කරලාද? ඔව් මම මුලින් YouTube ටියුටෝරියල් එක බලලා පොඩි නොලෙජ් එකක් තිබ්බ මට. ඊට පස්සේ මම හැම ෂූට් කරගෙන ගියා දිගටම ඒ නොලෙජ් එකෙන්. ඊට පස්සේ මම ළඟදී කියන්නේ මීට අවුරුද්දක විතර කලින් වෙස් මංගල් එක ෂූට් එකක් කරා. ඒකෙත් මට තේරුණා මේ මට දැනුම මදි වගේ නිකන් අමාරුයි කරගන්න වගේ. ඊට පස්සේ මම තව ටිකක් ඉගෙන ගන්න බැලුවා. ඊට පස්සේ වම කරගෙන යද්දි මට හිතුණා කෝස් එකකට සම්බන්ධ වුණොත් හොඳයි කියලා. ඒතර මල්ලි ඔයා මොකද්ද කරපු කෝස් එක? සම්බන්ධ වෙලා තියෙන දැන් කෝස් එකකට? ඔව් දැන් සම්බන්ධ වෙලා ඉන්නේ මම කෝස් එකකට ඉමේජ් චාට් එකේ. ඒක දැන් කරගෙන යන ගමන් ඉන්නේ. දැන් කෝස් එකේ අවසන්
දවස මේ සතියෙන් මේ ඊළඟ සතිය කෝස ඉවරයි. ඊට පස්සේ මේ ඒ කෝස් එකෙන් ගොඩක් දැනුම ලබා ගන්න පුළුවන් වුණා. ඇත්තමගොත් කැමරාවක් තිබිලා මදි ෆොටෝ ගහන්න. ලයිට් ගැන ඒවා බලන්න තියෙන ගොඩක් දේවල් තියෙනවා අපිට දැනගන්න. ඒ කෝස් එක කරපුවෙන් ගොඩක් ප්‍රයෝජනයක් වුණා. ඉතින් අපිට එහෙම තමයි ෆොටෝග්‍රැෆි දැන් කරගෙන යන්නේ. එතකොට මල්ලි ඔයාට ඒ කෝස් එකෙන් දැනුමක් ලැබුණාද? ඔව් මට කෝස් එකෙන් ලොකු දැනුමක් ලැබුණා ඇත්තම කිව්වොත්. මුලින් මම ෆොටෝ ගැහුවේ ෂටර් ISO ඒවා වෙනස් කරලා ඒවෙන් කරන්නේ ආලෝකය වෙනස් කරන එකනේ. ඒවා වෙනස් කරලා ෆොටෝ ගහන විතරයි මම කරේ. මම ලයිට් ගැන පිටින් දාලා එහෙම මොකුත් හිතුවේ නැහැ. ඇත්තම කිව්වොත් ඊට වැඩිය ලොකු දෙයක් තියෙනවා ෆොටෝග්‍රැෆි වල අපිට ඉගෙන ගන්න. මේක ඉගෙනගෙන නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න සම්බන්ධ අපි දන්නේ නැති දේවල්. ඊට පස්සේ මේ දේවල් ගොඩක් අපිට ඉගෙන ගන්න පුළුවන් වුණා කෝස් එක හරහා. ඒතර මල්ලි ඔයාට අපේ මේ ෆීල්ඩ් එකට එන කට්ටියට ඔයාට මොනවද කියන්න තියෙන්නේ? ඔව් මම කියන්න තියෙන්නේ ෆොටෝග්‍රැෆි කරනවා නම් වයස බලපාන්නේ ඕන කාලෙක කරන්න පුළුවන්. මම නම් කියන්නේ පොඩි කාලේ ඉඳන්ම කරගන්න එක තමයි හොඳ. ඒතර මල්ලි ෆොටෝග්‍රැෆි කරන්නේ හැදෑරීමක් කරන්න ඕනමද නැද්ද කොහොමද? ෆොටෝග්‍රැෆි කරනවා නම් කෝස් එකක් කරන්න ඕනෙම කියලා යන්නේ. කරන්න නැතුවත් ෆොටෝග්‍රැෆි වලට එන්න පුළුවන්. මම කියන්නේ අපිට YouTube ටියුටර් වලින් ගොඩක් දේවල් මේ වෙනකොට ඉගෙන ගන්න පුළුවන් ලයිටින් සම්බන්ධ ඒ ඔක්කොම අපිට එහෙම ෆොටෝග්‍රැෆි වලට එන්නත් පුළුවන් නැත්නම් කෝස් එකක් කරලා මේ ෆොටෝග්‍රැෆි වලට එන්නත් පුළුවන්. අපේ ප්‍රෝග්‍රෑම් එකට ආවට මල්ලි ඔයාලට ගොඩක් ස්තුතියි. ඔයාගේ වැඩ කටයුතු ඉදිරියට සාර්ථක වෙන්න කියලා මම ඔයාලට සුබ පතනවා. මම ඒ වගේම ඔයාගේ වැඩ කටයුතු හොඳට කරගන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හොඳට වැඩ කටයුතු කරගන්න පුළුවන් වෙන්න කියලා මම සුබ පතනවා. මේ වැඩසටහනට කතා කරලා බොහොම ස්තුතියි. thank you. welcome. අයිබෝන් මල්ලි. අයිබෝන් අයියේ. අපේ වීඩියෝ බලපු ඔයාලට ගොඩක් ස්තුතියි. අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් channel එක subscribe කරලා තියාගන්න. thank you.